මේකත් හරි වෙන විනෝද වැඩේ නේ බං. කෝකේ ලොක්කෙක් කඩන්න දාදන්නේ. ඔන්න ඔක තියලා මෙහෙට වරෙන් බං. ආංගුබේ යාළු මහත්තයාද කෝ දෙනවා මෙහෙට. දැන් එතකොට කොහොමද මල්ලි දැන් තන ඈ මේක පුතා ප්ලෑනක් ඇතුව ගහන්න ඕනි ගේම. දැන් ওই පුතාලා ගාව නැද්ද මොකක්වත් අදහසක්? එහෙම අපි ගාව අදහසක් ප්ලෑන් එකක් නැති හින්දා තමයි මෙතුමා හරහා ඔබතුමාව එක්ක ගත්තේ. දැන් එතකොට පුතා මේකද ගල? මේක නෙමෙයි ගල. හිමිතින් මහත්තයා ඉතින් ආවට ගියාට ගල පෙන්නන්න බෑනේ. මොඩ හරකෙක් වෙන්න එපා බං. අර මහත්තයාට ගල පෙන්නන්න කොහොමද මම ප්ලෑන් එකක් ගහන්නේ? හරි ඉතින් දැන් අපි ගල පෙන්නලා ඉවරලා ඌ තනියම වෙලා ගේම ගහලා ගියාට පස්සේ අපිට කට උඩට ආරවල නින්ද වෙ හොක් කරගෙන. ඌ මේකට ඇවිල්ලා ගේම ගහලා යනකම් අපි මේක නිදාගෙන ඉන්නවද බං? මේ ඔය මහත්තුරු දැන් සාකච්ඡා කළා මොකක් කරේ සම්මුතියකට ඇවිල්ලා මට කියන්නකෝ ඈ ඔය මහත්තයා ඉස්සර වැඩ කරා කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. එතකොට අදේ මහත්තයා නිවාඩු දාලා දාවේ. ඔය මහත්තයාට ජීවිත කාලෙම නිවාඩු හම්බුණා බං. ඒ මොකෝ බං ඒ? ඇයි යකෝ ඕන මෝඩෙක්ට තේරෙන්නේ නැද්ද? ඒ මහත්තයා කලින් කරලා තියෙන්නේ මේක නම් ලේසියෙන් ගොඩ පුළා වැඩක් නෙවෙයි පුතා. හරිම අමාරුයි. එහෙම ඉතින් මහත්තයෝ ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි උදැල්ලකින් හාරලා අරන්නේ මෙලහයකට. එහෙම ලේසියෙන් ගන්න පුළුවන් ඒවත් ඒ කාලේ රජුරු තැම්පත් කරා කියනවනේ පුතා. එතකොට කො මහත්තයා එව්වා? ඒවා පුතා ඒ කාලේ රජුරු ඒ කාලේ ගත්තා කියනවනේ. අපේ තාත්තා කියනවා අහගෙන මේ මෑතක් වෙනකම්ම ගත්තලු එව්වා. එතකොට මහත්තයා ගත්ත එකක් ඇත්තෙම නැත්තේ. මගේ ජීවිත කතාව පුතා හරි වෙනස් එකක් කොයි. මහත්තයා කැමති නම් කියන්න. අපි මහත්තයාගේ ජීවිත කතාව අහගෙන ඉන්න. අනේ මේ උඹ අහගන්න ඕන නම් අහගනි මේ අපිට නම් උඹ ඉන්න වෙලාවක් නැහැ. මම මේ අලුතෙන් බෑග් එකකුත් අරන් ආවේ බඩු ගට්ටම් බඩු දාගෙන යන්න. ඒක නෙමෙයි මල්ලි. අපිට ලේසියෙන්ම ගන්න ඔය තලගොයි ඉබ්බෙක් කුකුල්ලටියක් නම් වඩාත්ම හොඳයි. නැද්ද ඒ වගේ එකක්? තියෙනවා මහත්තයෝ. හොඳ ආන්දෙක් ඉන්නවා. ආදෙක්ක අනේ ඵලයන් මහත්තයෝ යන්න. දීනම වෙනවා අතොත් අපිත් එක්ක කතා කරනවා තනියම පාරේ අත්දීනම වෙනවා අතොත් අපිත් එක්ක කතා කරනවා ඈතට වෙලා ඉන්න එපා හැංගිලා ෆන් එකේ ඉමුකෝ සල්ලි බල්ලට දාලා Salli ballata